සම්පත් සිකියුරිටීස් සමගින් සතිපතා වෙළඳපොළ තොරතුරු. මැද පෙරදිග කලාපයේ යුදමය වාතාවරණය සහ පසුගිය වසරේ ඇති වූ ස්වාභාවික ආපදා හානිවැනි අවදානම්කාරී තත්ත්වයන් මැද්දේ වුවද 2026 වසරේ පළමු කාර්තුව තුළදී ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ ණය ලබා දීම තවදුරටත් වර්ධනය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම ණය සැපයුම පිළිබඳ සමීක්ෂණයට අනුව 2026 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව තනි පුද්ගල ණය ආයතනික මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ යන අංශ සඳහා ණය ලබා දීම 2026 වසරේ දෙවන කාර්තුව සඳහා අඛණ්ඩව සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ රාජ්‍ය ආයතන සඳහා ණය ලබා දීම පහත වැටී තිබෙනවා. රටේ ආර්ථික තත්ත්වයන් වර්ධනය වීම, ස්ථාවර පොලි අනුපාත, වෙළඳපළ පිළිබඳ පවතින සුබවාදී ආකල්ප, සමාගම්වල ඉපැයීම් ඉහළ යාම සහ බැංකුවල වත්කම්වල ගුණාත්මක භාවය වර්ධනය වීම වෙන සාධක මෙලෙස ණය ලබා දීම ස්ථාවර මට්ටමක පැවතීමට හේතු වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම සමීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දෙනවා. එසේම 2026 වසරේ පළමු කාර්තුවේදී ආර්ථික වර්ධනයට දායක වන සියලුම ව්‍යාපාර අංශයන්හි ණය සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇති බවට එම සමීක්ෂණ වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා. තනි පුද්ගල ණය යටතේ නිවාස ණය, රන් භාණ්ඩ, උකස් පහසුකම් සහ වාහන ලීසිං සඳහා ඇති ඉල්ලුම කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙන බව මෙම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වනවා. මේ අතර ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ කටයුතු, ඇතැම් ක්ෂේත්‍ර ඉලක්ක කරගත් ණය ක්‍රම සහ නව ව්‍යාපාර ආරම්භ කිරීම හේතුවෙන් ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ අංශවල ණය ලබා ගැනීම ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම සහ සංවර්ධන ව්‍යාපෘති නිසා ඇති වූ අරමුදල් අවශ්‍යතා හේතුවෙන් රාජ්‍ය ආයතනවල පැවති ණය ඉල්ලුමද ඉහළ ගොස් තිබෙනවා. 2026 වසරේ දෙවන කාර්තුවේදීද ණය ලබා දීමේ කටයුතු සහ ණය ඉල්ලුම තවදුරටත් වර්ධනය වෙනු ඇතැයි වාණිජ්‍ය බැංකුව අපේක්ෂා කරන නමුත් එම වර්ධනය යම් මන්දගාමීත්වයක් පෙන්නුම් කරන ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. මැද පෙරදිග කලාපයේ පවතින අවදානම්කාරී වාතාවරණය හේතුවෙන් පවතින භූදේශපාලනික අනිශ්චිතතාවයන් සහ එමගින් සැපයුම් දාමයන්ට සිදුව ඇති බාධා, ලබා දී ඇති ණය සහ නැවත ණය ලබා දීමේදී සිදු කරන අවදානම් ඇගීම් කෙරෙහි තව දුරටත් බලපෑම් එල්ල කරනු ඇති බව වාණිජ්‍ය බැංකුව පෙන්වා දෙනවා. 2025 වසරේ අවසන් කාර්තුවට සාපේක්ෂව 2026 වසරේ පළමු කාර්තුව තුළ සියලුම අංශවල අක්‍රීය ණය අනුපාතයන් පහළ ගොස් ඇති අතර එමගින් බැංකු ක්ෂේත්‍රයේ වත්කම්වල ගුණාත්මක භාවය ඉහළ ගොස් ඇති බව මෙම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වනවා. මෙලෙස අක්‍රීය ණය අනුපාතයන් පහළ මට්ටමක පැවතීමට ණය ආපසු අය කර ගැනීම, විධිමත් කිරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම්, ණය ගැතියන්ගේ මුදල් ප්‍රවාහයන් ශක්තිමත් වීම සහ රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය වැනි සාධක හේතු වී තිබෙන බව වාණිජ්‍ය බැංකුව පෙන්වා දෙනවා. මේ අතර ව්‍යාපාරික කටයුතු සඳහා නව ණය යෝජනා ක්‍රම හඳුන්වා දීම හේතුවෙන් සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ හේතුවෙන් ආයතනික සහ රාජ්‍යාංශයේ ණය ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප වීමේ අනුපාතයද පහළ ගොස් තිබෙනවා. නමුත් ණය ආපසු ගෙවීමේ හැකියාව, අපකරවල ගුණාත්මක භාවය සහ අනපේක්ෂිත ස්වාභාවික ආපදාවල බලපෑම පිළිබඳ පැවති ගැටලු හේතුවෙන් තනි පුද්ගල සහ සුළු හා මධ්‍ය පරිමාණ අංශවල නව ණය සඳහා ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප වීමේ අනුපාතය සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ණය ගැතියන්ගේ මුදල් ප්‍රවාහයන් ශක්තිමත් වීම සහ ණය ඇගීමේ ක්‍රියාවලීන් ක්‍රමවත් වීම හේතුවෙන් දෙවන කාර්තුවේදී සියලුම අංශවල ණය ප්‍රතික්ෂේප වීමේ අනුපාතයන් පහළ යනු ඇතැයි වාණිජ්‍ය බැංකුව පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් හඳුන්වා දුන් නව ඩිජිටල් ආයෝජන පහසුකම මගින් ඍජු විදේශ ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීමේ කටයුතු තව දුරටත් පහසු කර තිබෙනවා. Ready to invest ලෙස නම් කර ඇති මෙම ඩිජිටල් පද්ධතිය හරහා ප්‍රධාන ක්ෂේත්‍ර 8ක් යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 3කට වඩා වැඩි වටිනාකමකින් යුත් ආයෝජන ව්‍යාපෘති රැසක් මෙමගින් මූලික වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අනුව මෙම වැඩපිළිවෙලෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඩිජිටල් කරණය ඔස්සේ ආයෝජන කටයුතු වඩාත් විනිවිදභාවයකින් යුතුව පහසු කිරීම සහ ආයෝජකයින් හට ක්‍රමවත් ලෙස ව්‍යාපෘති සඳහා ඇති අවස්ථා පුළුල් කිරීමයි. සංචාරක නිෂ්පාදන, සැපයුම් දාම, තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය සහ කෘෂිකර්මාන්තය සහ නාගරික සංවර්ධන යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ව්‍යාපෘති 30කට වැඩි ප්‍රමාණයක් මෙම පද්ධතියට ඇතුළත් කර තිබෙනවා. මෙහිදී වැඩිම ආයෝජන වටිනාකමක් හිමිව ඇත්තේ නාගරික, නේවාසික සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිවලට වන අතර එහි ඇස්තමේතුගත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 970ක් පමණ වේ. ඊට අමතරව නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 650ක වටිනාකමක්ද, සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක පමණ වටිනාකමක්ද ඇතුළත් කර තිබෙනවා. ප්‍රවාහන සහ සැපයුම් දාම ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ඇමරිකානු ඩොලර් මිලියන 385ක් පමණ වන අතර තොරතුරු තාක්ෂණ සහ නව නිපැයුම්,
උද්‍යාන සංවර්ධන ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 280ක්. එසේම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 210ක් සහ කෘෂිකාර්මික සහ කෘෂි සැකසුම් ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100කට වඩා වැඩි වටිනාකමක් වෙන් කර තිබෙනවා. මෙම පද්ධතිය හරහා රෙදිපිලි නිෂ්පාදන කලාප, ඖෂධ නිෂ්පාදනාගාර, විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලා, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ සැපයුම් දාම යටිතල පහසුකම් වැනි සුවිශේෂී ව්‍යාපෘති කිහිපයක්ද හඳුන්වා දී තිබෙනවා. නැගෙනහිර පළාතේ යෝජිත රෙදිපිලි නිෂ්පාදන කලාපය හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටදීම නිෂ්පාදනය කර ගැනීමටත් රෙදිපිලි ආනයනය මත රඳා පැවතීම අවම කර ගැනීමටත් බලාපොරොත්තු වේ. එමෙන්ම ඖෂධ අපනයනය ඉහළ නැංවීම සහ කලාපීය සැපයුම් ජාලය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා ඖෂධ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක්ද මෙයට ඇතුළත් වේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අනුව මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සිදුවන පිබිදීම සහ වසර පුරාම සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාව හේතුවෙන් සංචාරක ව්‍යාපෘතිවලින්ද ඉහළ ප්‍රතිලාභ ලබා ගත හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. සැපයුම් දාම සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා ඉන්දිය සාගරයේ ප්‍රධාන නැව් මාර්ගවල ශ්‍රී ලංකාව පිහිටා තිබීම විශාල වාසියක් වනු ඇති බවද ඔවුන් පවසා සිටිනවා. තාක්ෂණික ක්ෂේත්‍රයේ සලකා බැලීමේදී දක්ෂ ශ්‍රම බලකා දායකත්වය සහ වර්ධනය වන නව ව්‍යවසායකත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාව කලාපීය ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණ සේවා මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ඔවුන් අරමුණු කරනවා. මෑත කාලීන ආර්ථික අර්බුදයෙන් සහ ණය ප්‍රතිවහගත කිරීමේ ක්‍රියාවලියෙන් පසුව අපනයන සහ තාක්ෂණය මුල් කරගත් ආයෝජන සඳහා කලාපීය රටවල් සමග තරග කරමින් ආයෝජන විශ්වාසය නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයන් මෙම ක්‍රියාවලිය මගින් පිළිඹු වේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ 2025 වසරේදී මෙරටට ලැබුණු මුළු ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.06ක් පමණ වූ බවත් අනුමත කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් පමණ වටිනා ව්‍යාපෘති ආරම්භ කරමින් සිටින බවයි. ප්‍රධාන අපනයන ශේෂ්ත්‍ර කිහිපයක් ඔස්සේ 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමය වෙත සිදු කළ අපනයන ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරනවා. නවතම වෙළඳ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත වෙළඳ භාණ්ඩ අපනයනයෙන් 5.5ක් නියෝජනය කරන යුරෝපා සංගමයේ රටවල් වෙත සිදු කළ අපනයන 2026 අප්‍රේල් මාසයේදී 4.97කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ මෙම කාල සීමාවට සාපේක්ෂව මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාල සීමාව තුළදී යුරෝපා සංගමයේ රටවල් වෙත සිදු කළ අපනයන 4.62කින් වර්ධනය වී තිබෙනවා. ප්‍රධාන යුරෝපීය වෙළඳපොළ අතරින් ඉතාලිය වෙත සිදු කළ අපනයනයෙන් ලද ආදායම 8.27කින් ඉහළ ගොස් ඇති අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 222.74ක් ලෙස සටහන් වේ. මෙම කාල සීමාව තුළ ප්‍රංශය සහ බෙල්ජියම් වෙත සිදු කළ අපනයනයන්ද වර්ධනයක් පෙන්නුම් කරනවා. කෙසේ වෙතත් ජර්මනිය වෙත සිදු කළ අපනයන 5.19කින් සහ නෙදර්ලන්තය වෙත සිදු කළ අපනයන 3.42කින් පහත වැටී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ අනුව 2026 අප්‍රේල් මාසයේදී මෙම ක්ෂේත්‍රයේ අපනයන ආදායම පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 5.23කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 64.35ක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙහිදී කාර්මික සහ ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා යොදා ගනු ලබන අත්වැසුම් අපනයනය 22.95ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් සමස්ත ශ්‍රේෂ්ඨ ප්‍රගතියට ධනාත්මක ලෙස දායක වී තිබෙනවා. ආහාර පාන අපනයන අංශයේද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා. එහි අපනයන ආදායම 45.17කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 63.18ක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙම ක්ෂේත්‍රයේ අපනයන ආදායමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන සැකසූ ආහාර අපනයනය 145.81ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබෙනවා. මෙයින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ අගය එකතු කළ ආහාර නිෂ්පාදන සඳහා පවතින ජාත්‍යන්තර ඉල්ලුමද ඉහළ ගොස් ඇති බවයි. විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපාංග අපනයන අංශයේද සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. මෙම ක්ෂේත්‍රයෙන් ලද අපනයන ආදායම 41.51කින් ඉහළ ගොස් ඇති අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 43.5ක්. මෙහිදී වයර් සහ කේබල්, ස්විච්, පෝරු සහ පැනල මෙන්ම විදුලි ට්‍රාන්ස්ෆෝමර් යන නිෂ්පාදන ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කර තිබෙනවා. කුළුබඩු සහ ඒ ආශ්‍රිත සුගන්ධ තෙල් අපනයනය 6.26කින් ඉහළ ගොස්
ඇමරිකානු ඩොලර් මිලියන 25.45ක් ලෙස සටහන් වන අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම කුරුදු අපනයනය දායක වී ඇති අතර කුරුදු අපනයනයද 58.06කින් ඉහළ ගොස් තිබෙනවා. මීට අමතරව ශීතකල මත්ස්‍ය අපනයන ඉහළ යාම හේතුවෙන් මත්ස්‍ය ආහාර අපනයන ආදායමද 13.07කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 30.19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේද 6.26ක අස්තමේන්තුගත වර්ධනයක් සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 31.4ක ආදායමක් වාර්තා කර තිබෙනවා. සේවාංශය සැලකීමේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සහ ව්‍යාපාරික ක්‍රියාවලි කළමනාකරන අපනයන ආදායමද ඇමරිකානු ඩොලර් මිලියන 146.09ක් දක්වා වර්ධනය වී ඇති අතර මූල්‍ය සේවා අපනයනය 119.41ක කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 6.82ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නවතම දත්තවලට අනුව අගය එකතු කළ නිෂ්පාදන සහ සේවා අපනයන සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩ ස්ථාවරත්වයක් සහ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රයේ ඉදිරියේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.5 අතර අපනයන ආදායමක් ඉලක්ක කරමින් මෙරට ප්‍රධානතම විදේශ විනිමය උපයන අපනයන භෝගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. අපනයන දත්තවලට අනුව 2026 අප්‍රේල් මාසයේදී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එහිදී අපනයන ආදායම පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් අවසන් වූ කාල සීමාවට සාපේක්ෂව 23.49කින් මෙම වසරේ අප්‍රේල් මාසය වන විට වර්ධනය වී තිබෙනවා. මෙම මාසය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන වලට අයත් සියලුම ප්‍රධාන අනුශේත්‍රයන්හි ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව පොල් මද ආශ්‍රිත නිෂ්පාදන අපනයනය 7.29කින් සහ පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන 27.24කින් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ගෝලීය වශයෙන් පවතින ඉහළ ඉල්ලුම සහ අගය එකතු කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන හේතුවෙන් පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයේද 66.67ක පැහැදිලි වර්ධනයක් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් මාසය වන විට වාර්තා කර තිබෙනවා. පොල් මද ආශ්‍රිත නිෂ්පාදන අතරින් පොල් තෙල් සහ දියර පොල් කිරි අපනයනයෙන් ලැබුණු ආදායමද 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. පොල් කෙඳි නිෂ්පාදනයට අයත් කොහොබත් කෙඳි කොටස් සහ හැරගැස්වූ නිෂ්පාදන මගින් අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 18.62ක අපනයන ආදායමක් උපයා ඇති අතර එය 11%කට වඩා වැඩි වර්ධනයක්. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අගය එකතු කළ පොල් කඩු අපනයන නිෂ්පාදනයක් වන සක්‍රිය කාබන් නැතහොත් ඇක්ටිවේටඩ් කාබන්ද ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරනවා. මෙම වසරේ අප්‍රේල් මාසය තුළ ඇක්ටිවේටඩ් කාබන් අපනයන ලද ආදායම 58%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 20.55ක් ලෙස වාර්තා කර තිබෙනවා. ඒ අනුව 2026 වසරේ පළමු කාර්තුව තුළදී පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනෙන් ලැබුණු ආදායම 20.26කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 314.09ක් දක්වා වර්ධනය වී තිබෙනවා. ගෝලීය වශයෙන් වැඩි වටිනාකමක් ඇති සහ සකස් කරන ලද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම ඉහළ යමින් පවතින අතර මෙම කාල සීමාව තුළ පොල් තෙල්, පොල් කිරි ක්‍රීම් සහ දියර පොල් කිරි අපනයනය ශක්තිමත් වර්ධනයක් වාර්තා කර තිබෙනවා. මේ අතර මෙම කර්මාන්තයට සහාය වීම සඳහා රජය විසින් පොහොර සහනාධාර, පොල් නැවත වගා කිරීමේ වැඩසටහන් සහ පොල් වගාවේදී ඇතිවන රෝග පාලනය වෙනුවෙන් රුපියල් බිලියන 3කට වඩා වැඩි මුදලක් වෙන් කර තිබෙනවා. පොල් සංවර්ධන මණ්ඩලයද ගෝලීය පවතින ඉහළ ඉල්ලුමට සරිලන පරිදි මේ වසර සඳහා උසස් තත්ත්වයේ පොල් ගෙඩි බිලියන 4.2ක නිෂ්පාදන ඉලක්කයක් සපුරා ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. ගෝලීය වශයෙන් ගත් විට ස්වභාවික පිසින තෙල් සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම සහ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා පොල් තෙල් භාවිතය ඉහළ යාම හේතුවෙන් පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ගෝලීය වෙළඳපොළ වටිනාකම 2031 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 11.05ක් දක්වා වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය පදනම් අංක 100කින් එනම් 8.75ක් දක්වා ඉහළ දැමීමට පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටින්නේ මෙම තීරණය ගෙන ඇත්තේ දේශීය මෙන්ම ගෝලීය ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කිරීමෙන් අනතුරුවයි. මද පෙරදිග කලාපයේ පවතින යුදමේ වාතාවරණය හේතුවෙන් ගෝලීය වෙළඳපොළ තුළ බොරතෙල් ඇතුළු අනෙකුත් භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් ඇති අතර එමගින් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ආර්ථිකයන් කෙරෙහි බලපෑමක් එල්ල වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. ගෝලීය වෙළඳපොළ තුළ බොරතෙල් මිල ඉහළ යාම නිසා රට තුළ බලශක්ති පිරිවැයද ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් 2026 අප්‍රේල් මාසයේ අවසන් වන විට වාර්ෂික උද්දමනය 5.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම උද්දමනකාරී තත්ත්වයන් ප්‍රධාන වශයෙන් සැපයුම් අංශයේ පවතින ගැටලු නිසා ඇති වූවක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය වශයෙන් පාරිභෝගික ඉල්ලුමද මේ වන විට ඉහළ මට්ටමක පැවතීම උද්දමනය වර්ධනය වීමට හේතු වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙනවා. එමෙන්ම ණය ලබා ගැනීම සඳහා ඇති ඉල්ලුම ඉහළ මට්ටමක පැවතීම ණය වර්ධනයත් සමග ආනයන ඉහළ යාම හේතුවෙන් වියදම් වර්ධනය වීම සහ ආර්ථික ක්‍රියාකාරකම් සක්‍රිය මට්ටමක පැවතීම දේශීය ඉල්ලුම මෙලෙස ඉහළ යාමට හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකථනවලට අනුව ඉදිරි කෙටි කාලය තුලදී උද්දමනය 5% ඉලක්කගත මට්ටමට වඩා ඉහළ අගයක පවතිනු ඇති අතර ඉන්පසුව එය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. බාහිරාංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටින්නේ 2026 පළමු කාර්තුව තුළ රට සුළු ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා කළ බවයි. ඉන්ධන ආනයන පිරිවැය ඉහළ යාම සහ සංචාරක කර්මාන්තයේ ලැබුණු ආදායම පහළ මට්ටමක පැවතීම හේතුවෙන් වෙළඳ හිඟයක් වාර්තා වීම මීට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. මේ අතර මෙරට විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ මෙම වසර තුලදී ස්ථාවර මට්ටමක පැවතුණා. විදේශ ණය පියවීම මධ්‍ය වුවද ඇමරිකානු ඩොලර් බිලියන 6.8ක් ලෙස සටහන් වී තිබෙනවා. කලාපීය විනිමය අනුපාතයන්හි සිදු වූ වෙනස් වීම්ද සමගින් පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල කෙරෙහිද යම් අවප්‍රමාණීය වීමේ පීඩනයක් එල්ල වූ අතර මේ වන විට වෙළඳපොළ තත්ත්වයන්ගේ සාධනීය වර්ධනයක් දැකගත හැකි වෙනවා. ඉදිරියේදී ලැබීමට නියමිත බහුපාර්ශ්වීය මූල්‍ය ආධාර භූදේශපාලනික ආතතීන් සමනය වීම සහ රජය සහ මහ බැංකුව විසින් මෑතකදී හඳුන්වා දුන් ප්‍රතිපත්තිමය පියවරයන් හේතුවෙන් ඉදිරියේදී බාහිර ආර්ථික අංශයේ ස්ථාවරත්වය රැක ගැනීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සිය විශ්වාසය පළ කර සිටිනවා. උද්දමනයේ ඉහළ යාමේ අවදානම පෞද්ගලික අංශයේ ණය වර්ධනය වීම බාහිර ආර්ථික අංශයට එල්ල වී ඇති බලපෑම් සහ අනාගතයේදී උද්දමන අපේක්ෂාවන් තවදුරටත් වැඩි වීමේ ඇති හැකියාව සලකා බැලීමෙන් අනතුරුව මෙම අවස්ථාවේදී දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කර තිබෙනවා. මධ්‍යකාලීනව ආර්ථික වර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් රටේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් පාලනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් අවධාරණය කර සිටිනවා. දැන් මෙම සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ප්‍රතිඵල වෙත යොමු වෙමු. මෙම සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස 3 භාණ්ඩාගාර බිල්පත් පළදා පොලි අනුපාතිකය පදනම් අංක 118කින් ඉහළ ගිය අතර මාස 6 සහ මාස 12 භාණ්ඩාගාර බිල්පත් පළදා පොලි අනුපාතික පදනම් අංක 143කින් සහ පදනම් අංක 134 බැගින් ඉහළ ගියා. ඒ අනුව මාස 3 භාණ්ඩාගාර බිල්පත් පළදා පොලි අනුපාතිකය 9.36ක්, මාස 6 භාණ්ඩාගාර බිල්පත් පළදා පොලි අනුපාතිකය 9.68ක් සහ මාස 12 භාණ්ඩාගාර බිල්පත් පළදා පොලි අනුපාතිකය 9.83ක් ලෙස සටහන් වුණා. ලබන සතියේත් නැවත හමු වෙමු. එතෙක් ඔබට ඵලදායී ආයෝජනයෙන් පිරි සුබ සතියක්.